Welcome back to my YouTube channel. ඉතින් කොහොමද ළමයි හිතුවත් නැති ඉක්මනට පහුගිය වසර ඉවර වුණා. ඔයගොල්ලන් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ආරම්භ වන අලුත් අවුරුද්ද පටන් ගන්නකොට මං කියන මේ පුංචි දේවල් එක්කම අපේ අලුත් වසර පටන් ගන්න මම යෝජනා කරනවා. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ කැලණි රජමහා විහාරයට. දැන් වෙලාව උදේ 8යි කාලට විතර ඇති. මේ වෙනකොටත් කොළඹ මිනිස්සු කොයිතරම් කාර්යබහුල වුණත් පන්සලට ඇවිල්ලා ඉන්නවා. තමන්ට තියෙන අලුත් ඇඳුමක් හරි පරණ එකක් හරි කමන්නේ පිරිසුදු එකක් නම් ඒකත් ඇඳගෙන තමන් පිරිසුදු වෙලා රස්සාවට යන්න කලින් විනාඩි 10ක් 15ක් වෙන් කරලා පුළුවන් නම් ළඟම තියෙන පන්සලට ගිහින් මල් ටිකක් තමන්ගේ අතින්ම කඩලා ඒක පූජා කරලා පහනට තෙල් ටිකක් දාලා පහනක් පත්තු කරලා සුවඳ කූරක් පත්තු කරලා බුදුන් වැඳලා මේ අවුරුද්ද අපි ආරම්භ කරමු. පන්සලකට යන්න තරම් වෙලාවක් නැති කෙනෙක් හරි පන්සල ගොඩක් දුරින් තියෙන කෙනෙක් හරි ඉන්නවනම් ළඟම බෝධියක් තියෙනවනම් ඒ බෝධියට ගිහින් හරි කමක් නැහැ. මේ ආශිර්වාදය අනිවාර්යෙන් අරගෙන අලුත් වසර අලුත් විදිහට ආරම්භ කරන්න ඕන. ඒකත් කරන්න අපහසු කෙනෙක් ඉන්නවනම් ගෙදර අපි බුදුන් වදිනවනේ ළමයි. එතකොට එතන ගෙදර බුදුන් වදින තැන පොඩ්ඩක් පිරිසිදු කරලා පහනක් පත්තු කරලා අනිවාර්යෙන් බුදුන් වැඳලා වැඩට යන්න කලින් විනාඩි 5ක් 10ක් වෙන් කරලා ඒ වතාවත් ටික කරලා ඒ ආශිර්වාදය අරගන්න අමතක කරන්න එපා. ඉතින් 2025 වැරදුණු තැන් හදාගෙන අලුත් අවුරුද්ද ඉස්සරහට යන්න අපිට ඕනිනේ. ඉතින් මම ඔයාලගෙනුත් ආදරෙන් ඉල්ලනවා අලුත් අවුරුද්ද පටන් ගන්නකොට මුලින් මම අර කිව්ව දේවල් එක්කම පටන් ගන්න කියලා. උදේම මෙතන හරියම නිස්කලංකයි හිතට මාරම සැහැල්ලුවක් දැනෙන ළමයි. මල් පූජා කරා මමත් බෝධි බැම්ම ගාව මමත් පොඩ්ඩක් වෙලා හිටගෙන හිටියා. හිතට හරිය සැහැල්ලුවක් තමයි දැනෙන්නේ. ඉතින් මගේ vlog එකේ රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. මම මතක් කරපු දේවල් ගොඩක් අය කරනවා. මම මේ වීඩියෝ එක දාන්නේ කාර්යබහුලත්වය නිසා හෝ අමතක වීමක් නිසා හෝ මේ දේවල් අතපසු වෙන කෙනෙක්ට නැවත මතක් කරගන්න මම මේ vlog එක පළවෙනිදට කලින් අප්ලෝඩ් කරන්න හිටිය එකක්. වැඩ වැඩි නිසා මට ඇත්තට මේක බැරි වුණා. ඉතින් නව වසර තමන් අදහන ආගමේ ආශිර්වාදයත් අරගෙන තමන්ගේ දෙමාපියන්ගේ ආශිර්වාදයත් අරගෙන හොඳින් වැඩ කටයුතු ආරම්භ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදට මගේ වීඩියෝ එක ඉවර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ළමයි පරිස්සමින් ඉන්න. මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙමු.